බිස්නස් කමිටියේදී එකඟ වුණානේ 12 මාරණකම් අපි මාත කරමු කියලා. ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න යන්නේ අපි මෙතන ඉඳලා අපේ කාලේ නාස්ති කරන අපි මිනිස්සු වෙන්නේ අපේ වැඩ කරනවා අපි මෙතනින් ඉවත් වෙලා යනවා. අපේ අදහස් අපේ අත්දැකීම් තියෙනවා. මේව කතා කරන් තිබ්බ 2016 මේ වගේ ප්‍රශ්න තිබුණා. එතකොට දේදුරෝය මොකද එකපාරම ගේට්ටුව ඇරියා. දැන් 12 වෙනිදා ඉඳලා වතුර ටික ටිකෙන් ටික ඇරියා නම් මේ ජීවිතවල 75%ක් බේර ගන්න තිබ්බා. ඔය ප්‍රශ්නේ අපි මෙතන කතා කරලා තිබ්බා නම් පාර්ලිමේන්තේ බලන්න අපිට මේ දේශපාලන පැත්තක දාලා අපේ අදහස් අපේ අත්දැකීම් තියෙනවා. මේව කතා කරන් තිබ්බ 2016 මේ වගේ ප්‍රශ්න තිබුණා. එතකොට දේදුරෝය මේවා වාන් ගේට්ටු ටික එකවරම ඇරලා දැම්මා. මෑන්ස්ලෝටර් මේක බලනකොට අපරාධ ජීවිත. තොර මේ වගේ තත්ත්වයන් වළක්වා ගන්නට නිසි වෙලාවක පියවර රජය ගත්තේ නෑ. එතකොට ඒක ඔයාලා ලැජ්ජ වෙන්න එපා. ඒක වරද්ද ගන්න දැන්වත් හරි මේක වැරදුනා. අපි මෙතනින් එහාට මේක නිවැරදි කරන්න රටක් හැටියට අපි මේක නවත්තන්න ඒකට වැඩ කරමු. මේ මිනිස්සු තව කන්න නැතුව තව ගෙවල් වලට යන්න බැරුව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට කතා කරන්න පුළුවන් මුළු දවසම. හැබැයි පියවර ගන්න පිළිවෙල ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල ආරම්භයේදී යෝජනාත් එක්ක අපි සාකච්ඡා කරමු. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු සභානායකතුමා. ගරු කතානායකතුමනි නෑ මාත්‍යතුමා ගරු කතානායකතුමනි අපි ඉල්ලා සිටින්නේ මේකයි අවසන් කරා. අද දිනේදී මේ ඔව් කබීර් රෂීද් මන්ත්‍රීතුමා. කතානායකතුමනි අපි ඒ නිසා අපි ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න යන්නේ අපි මෙතන ඉඳලා අපේ කාලේ නාස්ති කරන අපි මිනිස්සු වෙන්නේ අපේ වැඩ කරනවා අපි මෙතනින් ඉවත් වෙලා යනවා. කනගාටුයි අපි. සභානායකතුමා එක කරගෙන යන්න. මේ ඩිබේට් එක කරගෙන යන්න මගේ යෝජනා ගරු කතානායකතුමනි මගේ ඉල්ලීම තියෙන්නේ මේ විවාද මෙහෙමම කරගෙන යමු. දැන් ඔබතුමාලි දවල් 12 මාර වෙනකම්. දැන් ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? දිනට නියමිත වාචික ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? ඉතින් අපි ඇත්තට විසාරණියෝග 27 2 යටතේ අසුන් ලබන ප්‍රශ්න වෙනත් දිනක ගන්නා බව කාරණික දන්වා සිටිමි. ගරු පොන්නම්මල මන්ත්‍රීතුමා. ගරු සභානායකතුමා. බිස්නස් කමිටියේදී එකඟ වුණානේ 12 මාරණකම් අපි මාත කරමු කියලා. හරි. නමුත් දැන් ඉතින් අයිතිය ඔබතුමාලා දැන් ඒ තියෙන වෙලාවත් ගන්න නැතුව යන්නේ. ඉතින් 12 මාරක කතා කරන්න පුළුවන් නේ. ගරු කතානායකතුමනි අපි කියපු දේ තමයි අපි ඉල්ලපු දේ මොකද්ද? නෑ මගේ අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි අපේ ඉල්ලීම තමයි මේක 12 මාර වෙනකම් කරලා ඊට පස්සේ පාර්ලිමේන්තුව 3 වෙනිදාට සහ 5 වෙනිදාට කියන්න කියලා. ඔබතුමාලා දිගින් දිගටම අදයි හෙට ඉල්ලන නිසා අදයි හෙටයි මේක කරන්න අමාරුයි. ඔබතුමාලා අයවැයපවා කල් දාන්න කිව්වා. අයවැය කල් දාන්න බෑනේ. නායකතුමා විනාඩියක්. සභානායකතුමා කිව්වා විපක්ෂයේ එකඟ වුණු බවක් 12 මාරට. අපි එකඟ වුණේ නැහැ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. අපි කිව්වේ දවසම අවශ්‍යයි කියලා. ඒ නිසා අපි යනවා. ඒක අපි කිව්වේ රටේ තියෙන අභිවෘද්ධිය කොහොමද අපි ආරක්ෂා කරන්න කියලා කොහොමද රජයේ යාන්ත්‍රය පටන් ගන්න පුළුවන් වන්නේ කියලා. ඒක අන්තිමට සෙනසුරාදා තමයි නෛතික භාවයක් ඇති උනේ. ඒ වගේම ඉදිරිපත් වුණ ප්‍රසම්පාදන කොමිටුව තුළ මෙන්න මම මෙතන ඉදිරිපත් කරනවා හර්ෂණ සූර්යපෙරුම මැතිතුමා ඉදිරිපත් කළා තියෙනවා මේ ප්‍රසම්පාදන කොමිටිය තුළ ඉදිරිපත් කළ තියෙන ලියුම 28 වෙනිදා නොවැම්බර් මාසේ. දැන් මේකේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂේ කාලේ තිබ ප්‍රතිසම්පාදන කොමිටිය ඒ ආකාරයෙන්ම ගෙනියන්න කියන එක. දැන් මේක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා නම් ටෙන්ඩර් ඉවර කරලා සුමාන දෙකක් ගියාට පසුව කිසි ප්‍රායෝගික භාවයක් නැති වෙන එක තමයි ඔප්පුවන්නේ. ඉතින් මේව ගැන තමයි අපි කිව්වේ ජනාධිපති නායකත්වය දරන අවස්ථාවේදී පක්ෂ නායක මේකෙන් කිසිසේත්ම දේශපාලන වාසියක් ගන්න එක නෙමෙයි අවශ්‍ය වන්නේ. නමුත් කරන්න තියෙන දේ නිකන් චක්‍රලේඛනයක් ගැහුවයි කියලා වෙන්නේ නැහැ. තාම අප මං දන්න කොළඹ දිස්ත්‍රික්කේ අවිසාවැල්ලේ හෝමගම කොළොන්නාව උතුරු කොළඹ මේ යම් පැතිවල රත්මන මේ පැතිවල කාටත් බත් පැකට් ලැබිලා නැහැ තාම. මොකද ප්‍රසම්පාදන කොමිටුවට රජය නිලධාරීන් බය වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියාවි ඇයි මේ බත් පැකට් දුන්නේ මොකද බත් පැකට් දුන්නේ ඇයි පාන් කෑල්ලක් දුන්නේ නැත්තේ කියලා. ඉතින් ඒවට තමයි අපි මෙතන විවෘත කරන්න තියෙන්නේ. මෙතන මේ නිකරුණේ මෙතන මේව කරන්නේ නෙමෙයි කරුණා කළා. මේක 12 මාර කියලා ඒ වැරදි අර්ථකථන දුන්නේ 12 මාර නෙමෙයි අපට අවශ්‍ය වෙන අපි කිව්ව හැමදේම සම්මත කරලා දෙන්න. මොකද මේක ජාත්‍යන්තර මූල්‍ය අපි එහෙම තිබ්බනම් එහෙනම් සිකුරාදා
අපි කොත්තරම් නම්‍යශීලව කිව්වද මේ අවස්ථාව අපි ඇති කළ දෙන්නම් කියලා. අපි දැනුත් කියන්නේ සියලුම දේම අපි දෙසැම්බර් මාසේ 5 වෙනිදා මේ තියෙන අයවැය තියෙන කාර්ය සභා පහම සම්මත කරලා දෙනවා. අපට කතා කරන්න අවශ්‍යතාවය මොකද මේකේ පක්ෂ නායක කතා කිරීම විතර නෙමෙයි අවශ්‍ය වන්නේ. අපේ මන්ත්‍රීවරු ඒකන වැඩ තියෙන එක නවත්තලා ආවේ මොකද මේ වගේ කරන්න යනවයි කියලා තිබ්බ නිසා. ඉතින් ඒ නිසා කරුණාකරලා ප්‍රායෝගිකව අපට අවශ්‍ය වන්නේ මේක දැනුවත් කිරීමයි. මේ ජනතාව නැත්නම් ඒගොල්ලෝ හිතයි මෙතන මේ එළියට ගිය හැටිම කියන්නේ තවත් එකක් මේ විපක්ෂ කිසිසේත් උදව් කරන්නේ නැහැ කියලා. අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් එදා මේ එකතු කිරීම මේ ප්‍රසම්පාදක කොමිටුව වැරදි. ඒතර රක්ෂණ ක්‍රමය දැන් රක්ෂණ ක්‍රමයේ මම මේ එන අවස්ථාවේදී ජාතික රක්ෂණ බාර අරුමුදේ මම මුදල් ඇමති වශයෙන් ලෝකේ බැංකුව ඇවිල්ලා කිව්වේ පළවෙනි වතාවට ලෝකේ තිබ්බ දෙයක්. ඒගොල්ලන් අපේ කාලේ අපි ප්‍රීමියම් මිලියන් 330ක් ගෙවලා බිලියන් 5.5ක් අපි කොළනාවේ තිබ්බ ප්‍රශ්න ලැබුණා. ඉතින් මේවා ක්‍රියාත්මක කරන්න කිව්වම කාටද කියන්න තියෙන්නේ? ඉතින් කරුණාකරලා කතානායකතුමනි අපි කිසිසේත්ම එකග වුණේ නැහැ 12 මාර වෙනකන් මේ විවාදය ගෙනියන්න. අපට අවශ්‍ය වුණේ දවස ගෙනියන්න. ඒක තුල සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ නිසා කරුණාකරලා මේ අවස්ථාවේ වග කියන්න අවශ්‍ය වන්නේ ආණ්ඩුව ඇයි මේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදීව නොදුන්නේ කියන්නේ. ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2026 කාරක සභාව. බිස්නස් කමිටියේදී එකඟ වුණානේ 12 මාරණකම් අපි මාධ්‍ය කරමු කියලා. ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න යන්නේ අපි මෙතන ඉඳලා අපේ කාලේ නාස්ති කරන අපි මිනිස්සු වෙන්නේ අපේ වැඩ කරනවා අපි මෙතනින් ඉවත් වෙලා යනවා. අපේ අදහස් අපේ අත්දැකීම් තියෙනවා. මේක කතා කරන් තිබ්බ 2016 මේ වගේ ප්‍රශ්න තිබුණා. එතකොට දේදුරෝය මොකද එකපාරම ගේට්ටුව ඇරියා. දැන් 12 වෙනිදා ඉඳලා වතුර ටික ටිකෙන් ටික ඇරියා නම් මේ ජීවිතවල 75%ක් බේර ගන්න තිබ්බා. ඔය ප්‍රශ්නේ අපි මෙතන කතා කරලා තිබ්බා නම් පාර්ලිමේන්තේ බලන්න අපර මේ දේශපාලන පැත්තක දාලා අපේ අදහස් අපේ අත්දැකීම් තියෙනවා. මේක කතා කරන් තිබ්බ 2016 මේ වගේ ප්‍රශ්න තිබුණා. එතකොට දේදුරෝය මේවා වාන් ගේට්ටු ටික එකවරම ඇරලා දැම්මා. මෑන්ස්ලෝටර් මේක බලනකොට අපරාධ ජීවිත තොර මේ වගේ තත්ත්වයන් වළක්වා ගන්නට නිසි වෙලාවක පියවර රජය ගත්තේ නැහැ. එතකොට ඒක ඔයාලා ලැජ්ජ වෙන්න එපා. ඒක වරද්ද ගන්න දැන්වත් හරි මේක වැරදුනා. අපි මෙතනින් එහාට මේක නිවැරදි කරන්න රටක් හැටියට අපි මේක නවත්තන්න ඒකට වැඩ කරමු. මේ මිනිස්සු තව කන්න නැතුව තව ගෙවල් වලට යන්න බැරුව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට කතා කරන්න පුළුවන් මුළු දවසම. හැබැයි පියවර ගන්න පිළිවෙල ප්‍රතිපත්ති මේ වැඩ පිළිවෙල ආරම්භයේදී යෝජනාත් එක්ක අපි සාකච්ඡා කරමු. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු සභානායකතුමා. ගරු කතානායකතුමනි නෑ මාත්‍යතුමා ගරු කතානායකතුමනි අපි ඉල්ලා සිටින්නේ මේකයි අවසන් කරා. අද දිනේදී මේ ඔව් කබීර් රෂීද් මන්ත්‍රීතුමා. කතානායකතුමනි අපි ඒ නිසා අපි ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න යන්නේ අපි මෙතන ඉඳලා අපේ කාලේ නාස්ති කරන අපි මිනිස්සු වෙන්නේ අපේ වැඩ කරනවා අපි මෙතනින් ඉවත් වෙලා යනවා. කනගාටුයි අපි. සභානායකතුමා එක කරගෙන යන්න. මේ ඩිබේට් එක කරගෙන යන්න මගේ යෝජනා ගරු කතානායකතුමනි මගේ ඉල්ලීම තියෙන්නේ මේ විවාදෙ මෙහෙමම කරගෙන යමු. දැන් ඔබතුමාලි දවල් 12 මාර වෙනකම්. දැන් ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? අද දිනට නියමිත වාචික ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? ඉතින් අපි ඇත්තට විසාරණියෝග 27/2 යටතේ අසුන් ලබන ප්‍රශ්න වෙනත් දිනක ගන්නා බව කාරණික දන්වා සිටිමි. ගරු පොන්නම්මල මන්ත්‍රීතුමා. ගරු සභානායකතුමා. බිස්නස් කමිටියේදී එකඟ වුණානේ 12 මාරණකම් අපි මාධ්‍ය කරමු කියලා. හරි. නමුත් දැන් ඉතින් අයිතිය ඔබතුමාලා දැන් ඒ තියෙන වෙලාවත් ගන්න නැතුව යන්නේ. ඉතින් 12 මාරක කතා කරන්න පුළුවන් නේ. ගරු කතානායකතුමනි අපි කියපු දේ තමයි අපි ඉල්ලපු දේ මොකද්ද? නෑ මගේ අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි අපේ ඉල්ලීම තමයි මේක 12 මාර වෙනකම් කරලා ඊට පස්සේ පාර්ලිමේන්තුව 3 වෙනිදාට සහ 5 වෙනිදාට කියන්න කියලා. ඔබතුමාලා දිගින් දිගටම අදයි හෙට ඉල්ලන නිසා අදයි හෙටයි මේක කරන්න අමාරුයි. ඔබතුමාලා අයවැය පවා කල් දාන්න කිව්වා. අයවැය කල් දාන්න බෑනේ. සභානායකතුමා විනාඩියක්. සභානායකතුමා කිව්වා
විපක්ෂයේ එකඟ වුණු බවක් 12 මාරට. අපි එකඟ වුණේ නැහැ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. අපි කිව්වේ දවසම අවශ්‍යයි කියලා. ඒ නිසා අපි යනවා. ඒක අපි කිව්වේ රටේ තියෙන අභිවෘද්ධිය කොහොමද අපි ආරක්ෂා කරන්න කියලා කොහොමද රජයේ යාන්ත්‍රය පටන් ගන්න පුළුවන් වන්නේ කියලා. ඒක අන්තිමට සෙනසුරාදා තමයි නෛතික භාවයක් ඇති වුණේ. ඒ වගේම ඉදිරිපත් වුණ ප්‍රසම්පාදන කොමිටුව තුළ මෙන්න මම මෙතන ඉදිරිපත් කරනවා හර්ෂණ සූර්යපෙරුම මැතිතුමා ඉදිරිපත් කළා තියෙනවා මේ ප්‍රසම්පාදන කොමිටිය තුළ ඉදිරිපත් කළා තියෙන ලියුම 28 වෙනිදා නොවැම්බර් මාසේ. දැන් මේකේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂේ කාලේ තිබ ප්‍රතිසම්පාදන කොමිටිය ඒ ආකාරයෙන්ම ගෙනියන්න කියන එක. දැන් මේක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා නම් ටෙන්ඩර් ඉවර කරලා සුමාන දෙකක් ගියාට පසුව කිසි ප්‍රායෝගික භාවයක් නැති වෙන එක තමයි ඔප්පුවන්නේ. ඉතින් මේව ගැන තමයි අපි කිව්වේ ජනාධිපති නායකත්වය දරන අවස්ථාවේදී පක්ෂ නායක මේකෙන් කිසිසේත්ම දේශපාලන වාසියක් ගන්න එක නෙමෙයි අවශ්‍ය වන්නේ. නමුත් කරන්න තියෙන දේ නිකන් චක්‍රලේඛනයක් ගැහුවයි කියලා වෙන්නේ නැහැ. තාම අප මං දන්න කොළඹ දිස්ත්‍රික්කේ අවිසාවැල්ලේ හෝමගම කොළොන්නාව උතුරු කොළඹ මේ යම් පැතිවල රත්මන මේ පැතිවල කාටත් බත් පැකට් ලැබිලා නැහැ තාම. මොකද ප්‍රසම්පාදන කොමිටුවට රජය නිලධාරීන් බය වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියාවි ඇයි මේ බත් පැකට් දුන්නේ මොකද බත් පැකට් දුන්නේ ඇයි පාන් කෑල්ලක් දුන්නේ නැත්තේ කියලා. ඉතින් ඒවට තමයි අපි මෙතන විවෘත කරන්න තියෙන්නේ. මෙතන මේ නිකරුණේ මෙතන මේව කරන්නේ නෙමෙයි කරුණා කළා. මේක 12 මාර කියලා ඒ වැරදි අර්ථකථන දුන්නේ 12 මාර නෙමෙයි අපට අවශ්‍ය වෙන අපි කිව්ව හැමදේම සම්මත කළ දෙන්න. මොකද මේක ජාත්‍යන්තර මූල්‍ය අපි එහෙම තිබ්බනම් එහෙනම් සිකුරාදා අපි කොතරම් නම්‍යශීලීව කිව්වද මේ අවස්ථාව අපි ඇති කළ දෙන්නම් කියලා. අපි දැනුත් කියන්නේ සියලුම දේම අපි දෙසැම්බර් මාසේ 5 වෙනිදා මේ තියෙන අයවැය තියෙන කාර්ය සභා පහම සම්මත කරලා දෙනවා. අපිට කතා කරන්න අවශ්‍යතාවය මොකද මේකේ පක්ෂ නායක කතා කිරීම විතර නෙමෙයි අවශ්‍ය වන්නේ. අපේ මන්ත්‍රීවරු ඒකන වැඩ තියෙන එක නවත්තලා ආවේ මොකද මේ වගේ කරන්න යනවයි කියලා තිබ්බ නිසා. ඉතින් ඒ නිසා කරුණාකරලා ප්‍රායෝගිකව අපට අවශ්‍ය වන්නේ මේක දැනුවත් කිරීම. මේ ජනතාව නැත්නම් ඒගොල්ලෝ හිතයි මෙතන මේ එළියට ගිය හැටිම කියන්නේ තවත් එකක් මේ විපක්ෂ කිසිසේත් උදව් කරන්නේ නැහැ කියලා. අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් එදා මේ එකතු කිරීම මේ ප්‍රසම්පාදක කොමිටුව වැරදි. ඒතර රක්ෂණ ක්‍රමය දැන් රක්ෂණ ක්‍රමයේ මම මේ එන අවස්ථාවේදී ජාතික රක්ෂණ බාර අරුමුදේ මම මුදල් ඇමති වශයෙන් ලෝකේ බැංකුව ඇවිල්ලා කිව්වේ පළවෙනි වතාවට ලෝකේ තිබ්බ දෙයක්. ඒගොල්ලන් අපේ කාලේ අපි ප්‍රීමියම් මිලියන් 330ක් ගෙවලා බිලියන් 5.5ක් අපි කොළොන්නාවේ තිබ්බ ප්‍රශ්න ලැබුණා. ඉතින් මේවා ක්‍රියාත්මක කරන්න කිව්වම කාටද කියන්න තියෙන්නේ? ඉතින් කරුණාකර කතානායකතුමනි අපි කිසිසේත්ම එකග වුණේ නැහැ 12 මාර වෙනකන් මේ විවාදය ගෙනියන්න. අපට අවශ්‍ය වුණේ දවස ගෙනියන්න. ඒක තුල සම්පූර්ණ සහාය ලැබලා දෙනවා. ඒ නිසා කරුණාකර මේ අවස්ථාවේ වග කියන්න අවශ්‍ය වන්නේ ආණ්ඩුව ඇයි මේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදීව නොදුන්නේ කියන්නේ.